පරිසම් ක්‍රමයේ ඉක්ම වෙනවා. ධර්ම සාමාන්‍යයෙන් පත්‍රයකට දැන් මේ විදිහට පත්‍ර තියෙන ශාකයේ පත්‍ර මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි භෝගයකට මේ යෙදුවොත් එහෙම පොහොර යෙදුවොත් එහෙම පත්‍ර වලට බලන්න පත්‍ර ශේෂ්ඨඵල විදිහට තියෙනවා. දැන් මුල් වලට යොදන එක ටිකක් අපහසුයි අපිට. ඊට වඩා කාර්යක්ෂම වෙනවා. දැන් පත්‍ර වලට පොහොරක් එකකින් මාරනවා. පත්‍ර මගින් අවශෝෂණය කරගන්න. පත්‍ර මගින් අවශෝෂණය කරගන්න. දැන් මේ පොහොර යොදනකොට ඊට පස්සේ පරිසංක්‍රමණය වගේ මේකින් ගමන් කරනවා. මුල් වලට ගිහිල්ලා අවශ්‍ය විදිහට ඒ කටයුතු සිදු වෙනවා. අනිතකොට මේක ඉතාම කාර්යක්ෂම ක්‍රමයක්. කෙලින්ම ශාකයට යෙදීම අපිට හඳුනා ගන්න පුළුවන්. බලන්න එතකොට තනුක ද්‍රාවණයක් අවස්ථා කිහිපෙකදී යොදන්න පුළුවන්. තනුක ද්‍රාවණයක් නිදී යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් තනුක ද්‍රාවණයේ සාන්ද්‍රණය 100%ක් වගේ වෙන්නේ ඇයි? දැන් ගොඩාක් සාන්ද්‍රණය ලුණු ටික ගොඩාක් සාන්ද්‍රණය වෙනුත් මොකද වෙන්නේ? ලිස්සනවනේ. ඒ නිසා 100ට එක්ස්ප් කරගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම වග බලා ගන්න ඕනේ. ඊළඟට අංශු මාත්‍ර මුද්‍රා මේ ආකාරය යොදා ගන්න ඕන. අංශු මාත්‍ර මුද්‍රා කියන්නේ මොනවාද? අංශු මාත්‍ර මුද්‍රා. සිම්බෝලින් නේ. මොලිබ්ඩිනම් නේ. මැංගනීස් වගේ විවිධ මූලද්‍රව්‍යයන් බෝරෝන් නේ. නිකල් ඒ වගේ දේවල් වලට යොදාගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. ඊළඟ මේදී පසට දීමෙන් මෙන්නව පසේ තිරවීම හෝ කාණ වීම අපතේ යාම අවම වෙනවා. ඇයි මුල් මගින් ශරණය වෙලා අයින් වෙනවා. වාෂ්පීකරණය වෙලා අයින් වෙනවා. හැබැයි මෙහෙම ඒකට පස්සේ කෙලින්ම ශාකයට කෙලින්ම අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා. ඒකයි මුදී වැදගත් වෙන්නේ. වැදගත් හැටි. උදාහරණ සිංක් සල්ෆේට් පත්‍ර වලට එන්නේ. ඊළඟ වක්‍ර ක්‍රමය. වක්‍ර ක්‍රම. විශේෂයෙන් වක්‍ර ක්‍රමයේදී ඔය පාදන පද්ධතිය සම්බන්ධ කරලා විසිජල සම්පාදනය ඒවට සම්බන්ධ කරලා විලා යොදන්න පුළුවන්. මේක ඒකට අපි 6 වෙනි පාඩමේදී ගැඹුරින් අධ්‍යයනය කරනවා. මොකද නිසා ලොකුට කතා කරන්න යන්නේ නැහැ. ඊට බලන්න වක්‍ර ක්‍රමේ වාසි. මේක දාලා තියෙනවා වක්‍ර ක්‍රමේ වාසි මොනවාද කියන්නේ. ලියා ගන්න. පොරේදීමට අතිරේක කම්කරු වියදමක් නොයයි. පොරේදීමට අතිරේක කම්කරු වියදමක් නොයයි. එයි කියන්නේ සම්පාද ඇති බිඳු ජලීය ආකාරයෙන් තියෙනවා නම් භෝගීය ආකාරයෙන් තියෙනවා නම් මොනවාද මූල මණ්ඩලයේ අසලට ජලයේ බිඳු ලෙස වැස්සීම සලස්වන. එතකොට මේ හරින් පොඩ්ඩට නල පද්ධතිය කියලා තියෙනවා මේ වැස්ස. අනේ. එතකොට මේන ජලයත් එක්ක මිශ්‍ර කරනවාද කොහොමද? ජලයත් එක්ක තමයි එතකොට යම් කම්කරු වේද මොකද වෙන්නේ? අතිරික් කම්කරු වීමක් කියන්නේ නැහැ. අපි පොහොර දාන්න කියලා පුංචි දාන්න ඕනේ නැහැ. ජලයත් එක්කම පොහොර ටික මිශ්‍ර වෙලා භෝගේ මූල මණ්ඩලයට හෝ පත්‍ර වලට ලැබෙනවා. දෙක ශාකී ඉක්මනින් පොහොර වලට ප්‍රතිචාර දක්වයි. ශාකී ඉක්මනින් පොහොර වලට ප්‍රතිචාර දක්වයි. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට පොහොර පාලනය කොට අවශ්‍ය ප්‍රමාණයට පොහොර පාලනය කොට භෝගයට යෙදිය හැකියි. අවශ්‍ය ප්‍රමාණයට පොහොර පාලනය කොට භෝගවලට යෙදිය හැකියි. මොනවා තමයි යන්නේ වාසිනින් ඊළඟ අවස්ථි කර ගන්න. දැන් හිතන්න බලන්න ඔය යූරියා වගේ දෙයක් මේ දැන් මොන හරි යකඩ බාණ්ඩ හරි මොනවා කියලා ස්පර්ශ වුණොත් මොකද වෙන්නේ? ආවත. දිනනෝනේ යූරියා ටිකක් දාලා වියෝජනයේ නැත්තම් දිවීමකට ලක් වෙන්න පුළුවන්. ලියා ගන්න. නල මාර්ග අවහිර වීම හා අවහිර වීම ඒ පොයින්ට් එක ඉවත් කරන්න. ඇයි පොහොර ගිහිල්ලා ඉර වෙලා අවහිර වෙන්න පුළුවන්. නල මාර්ග අවහිර වීම. දෙක නල පද්ධති ඉක්මනින් දි รา පත් වීම. නල පද්ධති ඉක්මනින් දි รา පත් වීම. නල පද්ධති ඉක්මනින් දි รา පත් වීම. තව එකකට ගියා.
ජලයේදීම ඒකාකාරී නොවූ විට ජලයේදීම ඒකාකාරී නොවූ විට ජලයේදීම ඒකාකාරී නොවූ විට පෝෂකද ඒකාකාරීව භෝගයට නොලැබේ. ඒකාකාරීව භෝගයට නොලැබේ. නොමගිය ආවාසික ඉතින් මේ මාතෘකාව අමාරු වෙනවා බලන්න පස්සේ විශේෂ මාතෘකාවක් පිළිබඳව දාලා තියෙනවා පොහොර භාවිත කාර්යක්ෂමතාව. පොහොර භාවිත කාර්යක්ෂමතාව. දැන් මම මේ කියලා දෙනවා මම කියන එක එහෙම පුතාට මතකයි. මම 100ක් කරුණු 100ක් වත් 100ක් මතකයි. එහෙනම් කාර්යක්ෂමතාව කීයද? 100%යි. ඒ වගේ දැන් යොදන ප්‍රමාණයෙන් කොච්චර ප්‍රමාණයක් ගන්නවා. ඒකට අපි කියනවා කාර්යක්ෂමතාවය. පොහොර කාර්යක්ෂමතාව කියන්නේ යෙදු පොහොර ප්‍රමාණයෙන් කොච්චර පෝෂක ප්‍රමාණයක් ලබා ගන්නාද යන්න ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කෙරේ. ලියාගන්න අර්ථකථනය. පොහොර ප්‍රමාණයෙන් භෝගිත යෙදු පොහොර ප්‍රමාණයෙන් භෝගිත යෙදු පොහොර ප්‍රමාණයෙන් භෝගය සත්‍ය වශයෙන්ම භෝගයේ සත්‍ය වශයෙන්ම භාවිත කළ භෝගයේ සත්‍ය වශයෙන් භාවිත කළ පොහොර ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීම පොහොර ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීම මේ සම්පූර්ණ පොහොර භාවිත කාර්යක්ෂමතාවය සම්පූර්ණ බලන ආයතන කියාපතන කියවන නැත්නම් යාම සම්පතන කියවන හොඳයි ඊට බලන්න සමීකරණයක් දීලා තියෙනවා. සමීකරණය පොහොර භාවිත කාර්යක්ෂමතාව සමානයි පොහොර ලෙස යෙදූ පෝෂක වලින් භෝගී ලබාගත් ප්‍රමාණය බෙදීම නැත්නම් ඉරේ 15 මල් පොහොර ලෙස C බලන්න සමීකරණ ඔය කෙටියෙන් දාලා තියෙන FUE fertilizer usage efficiency පොහොර භාවිත කාර්යක්ෂමතාවය කෙටි කරලා උදාහරණයක් විදිහට කියන්න පුළුවන් fertilizer usage efficiency කියලා කියන්න පුළුවන්. ඒකයි FUE කියලා කියන්නේ. ඔක චූටි ගානක් හදමු. ඔතන ලොකු ඉඩක් දාලා නැහැ. ස්ටිකින් කරගන්න අර ස්ටිකින් පොර ටිකක් කරන් තියා ගන්න. තියෙන පාට ඒවා allow කරන්න පුළුවන්. highlight pen ටිකක් ඉවරකින් කරන් තියා ගන්න ඕනේ. අවශ්‍ය තැන් අනුසාර අවශ්‍ය දේවල් අතිරේක පොළ ඒවා අවශ්‍ය වෙනවා. ලියා ගන්න පොඩි ගානක් ඉඩ බැලන්ස් කරන බැරි නම් එහා පැත්තේ පිටුවක ඉඩ ඇති අවසන් පිටුවේ ගන්න. එක්තරා භූමියක පොඩි ගානක් ලියා ගන්න එක්තරා භූමියක මිලිස් පැල 20ක් මිලිස් පැල කියන 20ක් දෙකකට මිලිස් පැල 20ක් දෙකකට මෙම භූමියට යූරියා කිලෝග්‍රෑම් 5ක් යොදන ලදී. යූරියා කිලෝග්‍රෑම් 5ක් යොදන ලදී.
එක් භෝගයක් එක් පැලයක් නැත්නම් එක් පැලයක් එක් මිරිස් පැලයක් නැත්නම් එක් පැලයක් හරි යූරියා ග්‍රෑම් 150ක් අවශෝෂණය කළේ නම් යූරියා ග්‍රෑම් 150ක් අවශෝෂණය කළේ නම් මෙම භෝගවල පොහොර භාවිත කාර්යක්ෂමතාවය ගණනය කරනවා. මේක බලන්න මෙතන කිලෝග්‍රෑම් එකකින් දීලා තියෙනවා මෙතන. මේ හැරි දීලා තියෙන ග්‍රෑම් වලින්. ඒකට මේක අවුල් මෙහෙම ගණන් ගන්න බෑනේ. එක එකට පරිවර්තනය කරගන්න වෙනවා. ඒකට කිලෝග්‍රෑම් පහ නම් අපිට ග්‍රෑම් වලට පරිවර්තනය කරගන්න ලේසි. එහෙනම් කීයද? ග්‍රෑම් 5000යි 5000යි ග්‍රෑම්. එතකොට එක් භෝගයක් ග්‍රෑම් 150ක් අවශෝෂණය කරගන්නවා. භෝග 20ක් තියෙනවා. පැල 20ක් තියෙනවා. එහෙනම් පැල 20 එහෙනම් කීයද? 150 වැඩි කිරීම 20. කීයද? කාර්යක්ෂමතාවය බලන්න. 3000 ගෙදීම 5000 වැඩි කිරීම 100. දැන් ලේසි. 166යි දශම ගණන් බලන්න. සුගරන් බාර පොටි බලන්න. එතකොට මෙතන 3000 ගෙදීම 5000 වැඩි කිරීම 100. මේක තුන දිහා 300. 300 බෙදීම 5. කීයද? මොනවද කීයද? මේක 60යි. ඔව් කාර්යක්ෂමතාවය 60. මොන විදිහට පොඩ්ඩක් අවධානය ලක් කරලා ඊට ටිකක් පොඩ්ඩක් දාන්න. මොන විදිහට පොහොර භාවිත කාර්යක්ෂමතාවයකට හොයා ගන්න පුළුවන් භූමියේ ඒක දීලා තියෙනවා. ඔය ටික දීලා තියෙනවා. හරි. බලන්න තේරෙනවද? ඊපස්සේ බලන්න පොහොර භාවිත කාර්යක්ෂමතාවය සඳහා බලපාන සාධක. පොහොර භාවිත කාර්යක්ෂමතාවය සඳහා බලපාන සාධක. ඒ ඇත්තේ බලන්න භෝග සාධක හා පොහොර භාවිත කාර්යක්ෂමතාවය. ඒකට අපිට කරුණු කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා බලපාන භෝග සාධක. භෝග සාධක. ඊළඟට පාංශු සාධක. ඊළඟට පාංශු සාධක. ඊළඟට පොහොර සාධක. පොහොර සාධක. ඊළඟ පාරිසරික සාධක. පාරිසරික සාධක. දැන් උදාහරණ දේශගුණ සාධක කියලා කියන්න පුළුවන්. බලන්න විතර භෝග සාධක, පොහොර සාධක, පාංශු සාධක, පාරිසරික සාධක. මේ ඔක්කොම බලපාන මොනවාද? පොහොර භාවිත කාර්යක්ෂමතාවය. මොකද පොහොර භාවිත කාර්යක්ෂමතාවයට බලපානවා කරුණු කීපයක්. එකක් තමයි භෝග සාධක, අනිත් එක පොහොර සාධක, අනිත් පාංශු සාධක, අනිත් පාරිසරික සාධක. ඒතර ඔන්නවා පොහොර භාවිත කාර්යක්ෂමතාවයට බලපාන. ඊළඟ බලන්න මුලින්ම භෝග සාධක හා පොහොර භාවිත කාර්යක්ෂමතාවය. ඊට යන එක භෝග මූල පද්ධතිය. භෝග මූල පද්ධතිය. භෝග මූල පද්ධතිය. බලන්න කියවන්න පස්සේ පැතිරී ඇති ආකාරයේ පොහොර කාර්යක්ෂමතාවයට බලපාන. සියුම් කෙටි මුල් සහිත කෙටි වගා කාලයක් ඇති භෝගවල පොහොර කාර්යක්ෂමතාවය අඩු වෙනවා. විතර බලන්න දැන් වල යෝග ප්‍රදේශවල භෝගවලට ඇයි විතර පොහොර යොදවන්නේ? කෙටි මුල පද්ධතිය කියන්නේ අපි එළවලු භෝගවල ගත්තාම කෙටි මුල පද්ධතිය. ඒ නිසා ළඟ ළඟ පොහොර යොදන්න ඕනේ. ඉදුවත් වැඩියෙන් ගන්න බෑ. හැබැයි හොඳට පැතිරිච්ච මුල පද්ධතියක් තියෙනවා. පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි. ඉන්නේ එකයි කියන්නේ කෙටි මුල පද්ධතියක් තියෙනවා වගේ පොහොර භාවිත කාර්යක්ෂමතාවය අඩු වෙන භෝග සාධකයන්ට අපිට මූල පද්ධතිය කියන එක ඉතින් වැදගත් වෙනවා. පොහොර භාවිත කාර්යක්ෂමතාවය මූල පද්ධතිය කෙටි නම් පොහොර භාවිත කාර්යක්ෂමතාවය අඩුයි. මූල පද්ධතිය විහිදිලා තියෙනවා නම් පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි. දෙවෙනි පොයින්ට් එක දෙවෙනි දාගන්න භෝගවල වර්ධනාවතිය. භෝගවල වර්ධනාවතිය. භෝගවල වර්ධනාවතිය.
ඒතර භෝග ගත්තට පස්සේ වර්ධනාවකි ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන් නේ. මොනවාද? පළවෙනි කෘතියම පැල අවදි නැත්නම් වර්ධක වර්ධන අවදි. දෙක පරිණත අවදිය. නේ? එහෙම නැත්නම් ප්‍රජනක අවදිය. ඊළඟට පරිණත අවදිය. මොන ආකාරයකට අවදි කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්ද? වර්ධක වර්ධන අවදිය. එහෙම නැත්නම් ඊළඟට හඳුනා ගන්න පුළුවන් ප්‍රජනක අවදිය, පරිණත අවදිය. ඒතකොට ඒ අවදිවලදී පොහොර භාවිතා කිරීම වෙනස් වෙලා යනවා. කාර්යක්ෂමතාවයේ යන වෙනස් වීමට ලක් වෙනවා. බලන්න කියවන්න. ඡාත්‍ර විවිධ අවදි සඳහා පෝෂක අවශ්‍යතාවය විවිධයි. ප්‍රජනක අවදිය ගත්තොත් එහෙනම් ප්‍රජනක අවදිය ගත්තොත් එහෙම මොනවාද? ඒ කාර්ඩෝන් වෙන පොටෑසියම්. නේ? ඒකට ඒක අවදි සඳහා අවශ්‍ය වෙන පෝෂක වෙනස් වෙලා යනවා. ඒවා අපි ඒ කාලෙදී ලැබින් ලබා දීමකට කටයුතු කරන්න ඕනේ. හරිද? ඊට කතා කරේ එතකොට මොනවාද? භෝග සාධක ආකාර දෙකයි මූල පද්ධතියයි වර්ධක නැත්නම් වර්ධන අවධිය. දෙක පොයින්ට් එක බලන්න. පොහොර සාධක පොහොර භාවිත කාර්යක්ෂමතාවයට කොහොමද බලපාන්නේ කියන්නේ. ඒත් බලන්න එක මූලික පොහොරේදී මූලික පොහොරේදී. ඒතර පොහොරේදීම අපිට හඳුනා ගන්න පුළුවන් මූලික පොහොරේදීම මතුපිට පොහොරේදීම ඒ වගේ අවධි කීපයක් හඳුනා ගන්න පුළුවන්. මූලික පොහොරේදීම කියලා කියන්නේ භෝගයක් සංස්ථාපනයට පෙර යම් පොහොරක් යොදනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? මූලික පොහොරේදී. භෝගයක් සංස්ථාපනයට පෙර යම් කිසි පොහොරක් යොදනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? මූලික පොහොරේදී. අනතුරු යම් පොහොරක් අපි යොදනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? මතුපිට පොහොරේදී. එතකොට එක් එක් අවධි වලට ඒ කාලයට ගැලපෙන විදිහට මේ පොහොරේදීම හා පොහොර භාවිත කාර්යක්ෂමතාවයට වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. බලන්න කියවන්න පසක පොහොරේදීමයි බොහෝ විට යොදා පස්සම් මිශ්‍ර කිරීම කරනවා. නැත්නම් වීඩියෝ වල සිටින බලට පොහොර යොදනවා. උදාහරණ මතක් කරගන්න. දැන් මඩ පොහොර අපි යොදන්නේ කොහොමද? හරියට යොදනවා නම් භෝගයක් සංස්ථාපන පෙර මඩ පොහොර යොදනවා. විවගාව යොදන මඩ පොහොර උදාහරණ. විවගාව යොදන මඩ පොහොර. ඒවා අපි මූලික පොහොර මිශ්‍රණයක් කියලා කියනවා. දෙක ලියා ගන්න. මතු පිට පොහොරේදී. මතු පොහොරේදී භෝගයක් සංස්ථාපනයේ අනතුරු යම් පොහොරක් යොදනවා නම් ඒක කියනවාද මතු පිට පොහොරේදී. කියන බලන්න. පොහොරේදීම මතු පිට පොහොරේදීමයි ශාකයේ වයස අනුව මතු පිට පොහොර යොදන වාර ගන්න තීරණය වෙනවා. දැන් යූරියා වගේ දේවල් දින 10කින් ගන්නවා, දින 20කින් ගන්නනේ ඒක අවදි. කාබනික පොහොරේදී පිළිබඳ සැලකීමේදී බීජෝපය සිදුවීමට සති දෙකක් හෝ හතරකට පෙර සිදු කිරීම වැදගත් වෙනවා. ඒ විශේෂ කාරණා. නමුත් ජීර්ණීය කොම්පෝස්ට් වලින් කාබනික පොහොර රොකට් ශේෂ්ත්‍රයේදී තිබියදීම අපිට යොදා ගන්න. කුකුළු අතුරුම කියන්නේ දැන් කුකුළු පාලනය කරනකොට අපි උඹට දානවා 10ක්. ඒ 10යි උගේ මල පහයි ඒ සියල්ල එකතු කරලා ගන්න මේ සම්මිශ්‍රණය අපි කියනවාද අතුරුම කියලා කියනවා. ඒ ඔක්කොම. ඒ අතුරුම අපිට කාබනික පොහොරක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ විශේෂයෙන් එතනදී මතක තියාගන්න ඕනේ කෙලින්ම යොදන්න හොඳ නැහැ. මේ වගේ ඇමෝනියා වගේ විස වායු තියෙනවා. ඒ නිසා මොනවද කරන්නේ? ජලය ඉස දින කිහිපයක් ලැබීමෙන් ඒ විස භාවය අපිට අලම කරගන්න පුළුවන්. ආන්තික පොහොර නිර්දේශානුව පොහොර යෙදීම. මේක ආයි නැවත කතා කරමු. ඉන්න මම මෙතනදී වැඩියෙන් කතා කරන්නේ නැහැ. ආන්තික පොහොර නිර්දේශ කියන්නේ අතරම කුෂ්ඨාන දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරලා තියෙන පොහොර ප්‍රමාණයක් ඒ අනුව පොහොර යෙදීම. ඒක අවසානට ආයෙ වෙන පොයින්ට් එකක් දාලා තියෙනවා. වචන දෙකක් විදිහට එන්න පුළුවන්. ඒ නිසා තමයි අතන පොඩ්ඩක් කරේ කතා කරන්නේ නැති ඉස්සන් නම් තියලා තියෙනවා. ඊළඟ යන හතර කාබනික පොහොර රසායනික පොහොර එකට යෙදීම. කාබනික පොහොර රසායනික පොහොර එකට යෙදීම. ඒකාබද්ධ පෙළෑට පෝෂක කළමනාකරණ පද්ධතිය නැත්නම් ඉන්ටග්‍රේටඩ් ප්ලාන්ට් නියුට්‍රියන්ට් සිස්ටම් කියලා IPNS කියලා හිතින් කියා ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය මේක ආතකදනයක්. හදිස්සියෙන් හරි යවුවොත් මම ලොකුවට මේක පාඩම් කරමු කියලා කියන්නේ නම් ඉතින් යම් තැනක ඇහුවොත් එහෙම දැනගෙන ඉන්න ඕනේ නිසා ටිකක් දීර්ඝ අර්ථකථනයක් මම ලියා ගන්න. අකාබනික හා
කාබනික ශාක පෝෂක අකාබනික හා කාබනික ශාක පෝෂක ප්‍රභවයන් භාවිත කරමින් කාබනික හා අකාබනික නැත්නම් අකාබනික හා කාබනික ශාක පෝෂක ප්‍රභවයන් භාවිත කරමින් පසෙහි සාරවත් භාවය පසෙහි සාරවත් භාවය පසෙහි සාරවත් භාවය ස්ථිරතාව ලෙස ස්ථිරසාර ලෙස ගනිමින් ස්ථිරසාර ලෙස පවත්වා ගනිමින් ස්ථිරසාරණය කරනු පිණිස භෝග නිෂ්පාදනය කරනු පිණිස සමජාතීය වශයෙන් සමජාතීය වශයෙන් පිළිගනු ලබන හා ආර්ථික සමජාතීය වශයෙන් ආර්ථික ඵලදායී හා සලකා බලන ලබන පාරිසරික තත්ත්වයන්ට සලකා බලන ලබන පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන ශාක පෝෂණ ක්‍රමයන් මෙලෙස හඳුන්වනවා. පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන ශාක පෝෂණ ක්‍රමයන් මෙලෙස හඳුන්වනවා. ගැළපෙන ශාක පෝෂණ ක්‍රමයක් මෙලෙස හඳුන්වනවා. බලන්න අර්ථ කියවන්නේ අර්ථකථනය සමාජයේ අපි සමාජයේ නැත්නම් ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය ලෙස හඳුන්වනු ලබන. ඒ අර්ථකථන පොඩ මතක තියාගන්න. ඊට බලන්න ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලියේ අවශ්‍යතාවය. කාබනික පොහොර සාපේක්ෂ අඩු භෝග නිෂ්පාදනයක් සඳහා පාංශ පෝෂණ පවත්වා ගන්න. මෙතනදී පුතා විශේෂයෙන් මතක තියාගන්න ඔතන තියෙන නෝට් එක එච්චරම ක්ලියර් නැහැ. ඔබ එච්චර මේක නැහැ. මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. දැන් හිතන්න බලන්න. අපි රසායනික පොහොර යොදනවා. රසායනික පොහොර යොදනවා. ඊට පස්සේ කාබනික පොහොර යොදනවා. කාබනික පොහොර යොදනවා. දැන් රසායනික පොහොර වලින් පසට නයිට්‍රජන් අපි යූරියා දැම්මොත් එහෙනම් නයිට්‍රජන් 146ක් ලැබෙනවා. 146. අපි ඊළඟට ફોස්ෆරස් දැම්මොත් එහෙනම් අපි කියමු 145 45 ESP වගේ දැම්මොත් එහෙනම් 145 ලැබෙනවා. ඒතකොට වැඩි පෝෂක ප්‍රතිශතයක් රසායනික පොහොර වලින් ලැබෙනවා. මේ කාබනික පොහොර අපි නයිට්‍රජන් කොළ පොහොරක් දැම්මොත් එහෙනම් කොළ පොහොර කොච්චර 104ක් හෝ 103ක් වගේ ඕන ලැබෙයි. ඒතකොට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම පෝෂක ප්‍රතිශතය රසායනික පොහොර වල වැඩි කාබනික පොහොර වල අඩු. හැබැයි කාබනික පොහොර වල පෝෂක වර්ග ගණනාවක් ලැබෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි කාබනික පොහොර ටිකක් දැම්මම වසර ලැබෙනවා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර් නේ යකඩ ඔය ඔක්කොම වගේ ලැබෙන්න පුළුවන්. ඒතකොට පෝෂක වර්ග ගන්න. හැබැයි රසායනික පොහොරක යූරියා දැම්මා කියලා මේ ඔක්කොම ලැබෙනවද නැහැ. ඒතකොට පෝෂක වර්ග අඩු ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි මේ දෙකම දැම්මොත් මොකද වෙන්නේ? දෙකම දැම්මම පෝෂක වර්ග ගණනාවක් ලැබෙනවා. පෝෂක වෙක්ටර් සතයක් ලැබෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. පොරබාධ කාර්යක්ෂමතාවය කියන්නේ කාර්යක්ෂමතාවය මේකෙන් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒතකොට මේ දෙක එකට යෙදීම හොඳයි කියන එක තමයි අදහස් කරන්නේ. මම කියන්නේ. ඊළඟට දැන් බලන්න දැන් කියවන්න බලන්න නෝට් එක. ඔය තියෙන එක ඉතල කියමන්ගේ අදහස් කරනවා. ඒක කාබනික පොහොර සාපේක්ෂ අඩු භෝග නිෂ්පාදනය සඳහා පාංශ පෝෂක පවත්වා ගන්න. ඒකයි මම කිව්වේ ප්‍රතිශතයක් විදිහට කාබනික පොහොර වල අඩු. රසායන
රසායනික පොහොර ඊළඟ පොයින්ට් එක බලන්න මෙම යොදන පොහොර වරායකට ලියා ගන්න රසායනික පොහොර. රසායනික පොහොර මොනවද වෙන්නේ? යොදන පොහොර රසායනික පොහොර. ඒ රසායනික පොහොර ඉදුවොත් එහෙම මොකද වෙන්නේ? ක්ෂරණය වෙලා පසින් ඉවත් වෙලා අයින් වෙලා යනවා. නැත්නම් වාෂ්පීකරණ ලක් වෙලා අයින් වෙලා යනවා. හැබැයි මේ දෙක එකට ඉදුවොත් එහෙම මොකද වෙන්නේ? කාබනික පොහොර ලක් කරලා ගන්නවා හියුමස්. මොනවද අන්තර්ගත හියුමස් කියන්නේ? හියුමස්. හියුමස් කියන්නේ කලිලයක්. හියුමස් කියන්නේ කලිලයක්. අන්න ඒක කලිලයට පුළුවන් පෝෂක අධිශෝෂණය කරනවා. අල්ලක් තබන්න. අනිසා මේ දෙක එකට යෙදීම ශ්‍රවණය වෙලා අපිට යන්නේ නැහැ. පෝෂක අධිශෝෂණය කර ගන්න වෙන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒකයි කියන්නේ. එසේම පසේ පෝෂක තිරවීම අතන ශාක පෝෂක අනිකුත් පෝෂක වලට වඩා පසේ රැඳී නිසා ශාක පෝෂක අසමතුලිතතාව ඇති වේ. රසායනික කාබනික පොහොර වෙන වෙනම යෙදීමේදී පොහොර කාර්යක්ෂමතාවය අඩු වෙනවා. හැබැයි නමුත් මේ දෙක එකට යෙදීම මොකද වෙන්නේ? පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඔන්න ඔය පොයින්ට් එක පොඩ්ඩක් උඩට දා ගන්න ඕනි. ඒතර නෝට් එකේ මේක හරියට නැහැ. මේ ටිකත් එක්ක ඔය ටික විග්‍රහ කරලා. බලන්න මේක ආයෙත් කියවලා බලන්න. කියවලා මේක උන පැන්සල් එකකින් ලියාගෙන අවබෝධයෙන් ලියාගෙන ඔය ටික තේරුම් ගන්න. අපේ හරියට නැවතම පොහොර වලට ප්‍රතිචාරී බව අනුව පොහොරේ දී. පොහොර වලට ප්‍රතිචාරී බව අනුව පොහොරේ දී. පොහොර වලට ප්‍රතිචාරී බව අනුව පොහොරේ දී. ඒකෙන් අදහස් ගන්න සමානව ප්‍රතිචාරයක් දක්වන්න වැඩක් නැහැ. ප්‍රතිචාරයක් දක්වන්න නැත්නම් ඒක කරලා වැඩක් නැහැ. ඒකට ඒකයි. ඒකට ප්‍රතිචාරී බව අනුව පැරණි ප්‍රභේද විශේෂයෙන්ම පැරණි ප්‍රභේද පොහොර වලට දක්වන ප්‍රතිචාරී භාවය අඩු. පොහොර ඉදුව කියලා එයාගේ වැඩි අස්සන්න ලැබෙන්නේ නැහැ. හැබැයි නව ප්‍රභේද වැඩි දියුණු කරලා ප්‍රභේද වල පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඉදුව පොහොර ටිකක් වේගින් අස්සන්න වැඩි අස්සන්න කෙටි කාලයක් තුළදී ලබා ගන්න. අනිකයි. බලන්න පොහොර වලට ප්‍රතිචාර අඩුවෙන් දක්වන ශාක ප්‍රභේද මගින් පොහොර කාර්යක්ෂමතාවය අඩු කරයි. සමාන ප්‍රභේද විශාල නාට්‍යම් පොහොර අවශෝෂණය කරමින් අඩු දාණය අස්සන්නක් හා දාණය නොවන අවශේෂ කොටස් නිපදවයි. ඔතන ඔන්න වරන් දිවිලා තියාගන්න පැරණි වී ප්‍රභේද. උදාහරණයක් වශයෙන් තියාගන්න පැරණි වී ප්‍රභේද. පැරණි වී ප්‍රභේද. එනි බලන්න සමාන වී ප්‍රභේද විශාල නයිට්‍රජන් පොහොර අවශෝෂණය කරමින් අඩු දාණයක්. මේකයි නමුත් වැඩි දියුණු කරන වී ප්‍රභේද පොහොර දක්වන ප්‍රතිචාරී භාවය වැඩි. උදාහරණ BG උදාහරණ දාලා කියන්නේ BG 360 BG 360 කීල් සම්භව වගේ අපිට මේ වගේ පොහොර වලින් හොඳින් අසයන් ගන්න පුළුවන් කාර්යක්ෂමතාවය. ප්‍රතිචාරී බව අනුව පොහොරේ 6 ගන්න යෝග්‍ය පොහොර යෙදීමේ ක්‍රම අනුගමනය කිරීම. යෝග්‍ය පොහොර යෙදීමේ ක්‍රම අනුගමනය කිරීම. යෝග්‍ය පොහොර යෙදීමේ ක්‍රම අනුගමනය කිරීම. මොනවාද? අපි සල්ලි ඍජු ක්‍රමය, වක්‍ර ක්‍රමය, තැන්පත් කිරීමනේ. විවිධ ක්‍රම අපි වක්‍ර ක්‍රමයට ජල සම්පාදන පද්ධතිය වලට සම්බන්ධ කරලා පොහොර යෙදීම. එන්නේ වගේ උඩ අපි කලින් කතා කරා තැන්පත් කිරීම, පද්ම ක්‍රිස්නාක සේදීම ඒක පොඩ්ඩක් නැවත මතක් කරගන්න. ඊළඟ පොයින්ට් එක දාගන්න. භෝගයට නිර්දේශිත පොහොර යෙදීම. භෝගයට නිර්දේශිත පොහොර යෙදීම. භෝගයට නිර්දේශිත පොහොර යෙදීම. මාර්ගයේ ආන්තික පොහොර යෙදීම කියලා ඒක ගන්න කියන්නේ නැත්නම් භෝගයට නිර්දේශිත පොහොර යෙදීම. භෝගයට නිර්දේශිත පොහොර යෙදීම. භෝගයට නිර්දේශ කරනවා. කුෂිකාම් දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරනවා. භෝගයට නිර්දේශිත පොහොර යෙදීම. ආන්තික පොහොර යෙදීම කියන්නේ රෝගී ගන්න. දැන් කුෂිකාම් දෙපාර්තමේන්තුවේ B වලට එක පොහොර නිර්දේශයක්, රබර් වලට තව එකක්, ඊළඟට කොක් වලට තව එකක්. ඒ වගේ විවිධ භෝග වලට විවිධ පොහොර නිර්දේශයන් ලක් කරලා තියෙනවා. ඒ විදිහට පොහොර යෙදීම පොහොර භාවිත කාර්යක්ෂමතාවය අපිට වැඩි කරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. ඊළඟ බහුවාර්ෂික තේ පොල් රබර් සඳහා නිර්දේශ පොහොර මිශ්‍රණ වාර්ෂික භෝග එළවුවා අතිරේක භෝග සඳහා ඒ වගේ වලට භාවිත කරන්නේ හැකියාවක්. ඊළඟ යන නිර්දේශිත පොහොර අටවෙනි පොයින්ට් එක නිර්දේශිත පොහොර වාර කීපයකදී යෙදී. නිර්දේශිත පොහොර වාර කීපයකදී යෙදී. නිර්දේශිත පොහොර වාර කීපයකදී යෙදී. දැන් 21 වෙනිදා වාර කීපයක් යෙදීමෙන් ඒ කාර්යක්ෂමතාවය බලන්න නිර්දේශිත පොහොර ප්‍රමාණය එකවරම වඩා වාර කීපයකට යෙදීමෙන් පොහොර කාර්යක්ෂමතාවය වැඩි කරන ඇමෝනියම් හා පොස්පේට් පොහොර මිශ්‍ර යෙදීමෙන් පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න පුළුවන්.
උදාහරණයක් දාන්න. ඔන්න ඔය ටික තමයි යත්තේ අපිට හඳුනා ගන්න තියෙන පොයින්ට් 8ක් තියෙනවා රචනාවකට ලැස්ති වෙන්න. බලපාන සාධක එක මොකක්ද? පොහොර සාධක. තුන්වෙනි එක බලන්න පාංශු සාධක. තුන්වෙනි එක පාංශු සාධක. පාංශු සාධක එක පාංශු පෙතන. පාංශු පෙතන වලට බියලි පසකට අපු පොහොර ටිකක් කෙරුවොත් එහෙම බෝගේ හොඳට අවශෝෂණය කරගන්න නෑ. ඒතර පසේ යම් කිසි තෙතමනයක් තියෙන විශේෂම අපි කියනවා පසේ තෙතමනය ශේෂ්ධාරිතාවයේ තියෙනවා. පසක් ශේෂ්ධාරිතාවය කියනවා තමයි කියන්නේ ජල සම්පාදනයකට ලක් කරලා තමයි අපි පොහොර යොදන්නේ. අනිතකොට පොහොර භාවිත කාර්යක්ෂමතාවය වෙන පසේ තෙතමනය කියන එක අතිශයින් වැදගත් වෙන පොහොර භාවිත කාර්යක්ෂමතාවය. ඊවල බලන්න පාංශු තෙතම ස්ථිර වැලීමේ අංකයට ළඟා වූ විට පොහොර කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. සිංක් ෆොස්ෆරස් යන චලතාව අඩු පෝෂක කාර්යයට පාංශු තෙතමනේ බලපෑම වැඩි. සාමාන්‍ය පසක් ලබාගෙන ශේෂ්ධාරිතාව පාදිනුට උපරිම පොහොර භාවිත කාර්යක්ෂමතාවය තියෙනවා. ශේෂ්ධාරිතාවය කියලා කියන්නේ අපි පස පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. පසක් ජලයෙන් සම්ප්‍රයුක්ත කරලා පැය 48ක් ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණ ජලය බැස යනවා. ඊට පස්සේ පසේ ඉන්න ජලයට කියනවාද කේශාකර්ෂණ ජලය විශේෂයෙන් තියෙනවා. ඒකට ඒ ජලයේ තියෙන මේ අවස්ථාවල කියනවාද පසක් ශේෂ්ධාරිතාවය පාවිච්චි කරනවා කියලා කියනවා. ඒක අපි පස පාඩම තමයි කෙනෙක් කතා කරන්නේ. අංක 2 පළවෙනි එක පාංශු පෙතනනේ දෙවෙනි කොට දාගන්න පාංශු pH ජලය. පාංශු pH ජලය. pH නේ පාංශු pH ජලය. පාංශු pH ජලය. සාමාන්‍ය pH ජලය ගත්තට පස්සේ 5.5ත් 6.5ක් වගේ පරාසයක් තුළ පසක් තියෙන විදිහ තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි. කියන උදාසීන මට්ටමට ආසන්න තියෙනවා. ඊට පාංශු වයන. ඒතර වයන කියන්නේ මොකක්ද? වයනේ තුනිපොඩි වයනේ කියලා කියන්නේ වැලි මැටි රොම්මන. ඒ තුනේ සාපේක්ෂ ප්‍රතිශතය අපි කියනවාද පාංශු වයන. වැලි මැටි රොම්මන සාපේක්ෂ ප්‍රතිශතය. ඒතර දැන් උදාහරණයක් බලන්න. වැලි මේ වයනක් තියෙනවා. වැලි මේ වයනක් තිබුණොත් එහෙම ජලයේ ඉදුවට පොහොරේ ඉදුවට බෝගොල්ල ගන්න පුළුවන් ඉක්මනට බෑනේ. ඉතින් මේ වගේ වැලිමේ වයනක් තියෙනවා නම් පොහොර භාවිත කාර්යක්ෂමතාවය අඩුයි. මේ වගේ. ඒකට වයන එකකින් වැදගත් වැලිමේ රෝමන සාපේක්ෂ ප්‍රතිශතය. ඒකට වැලිමේ වයනක් තියෙනවා නම් පොහොර භාවිත කාර්යක්ෂමතාවය අඩුයි කියලා. බලන්න කියවන්න. නයිට්‍රජන් පොහොර ඉදිරියට ක්ෂරණය වෙලා නැත්නම් ඉවත් වෙලා යනවා. අපිට යන නිසා කාර්යක්ෂමතාවය අඩුයි. මේ ටික ඔක්කොම තියෙන පස පාඩම හොඳට පෙරළුම් වෙන්න ඕනේ. තුන්වෙනි පාඩම මොනවද තියෙන්නේ? අංක 4 පාංශු ව්‍යුහය. පාංශු ව්‍යුහය. ඒතර පාංශු ව්‍යුහය කියන්නේ වැලිමඩි වම්මන කියන ප්‍රාථමික අංශු බන්ධනකාරක වලින් බැඳිලා සෑදෙන්නා වූ ද්විතීයික සමූහයන්ගේ එකතුවකට අපි කියනවාද පාංශු ව්‍යුහය. ඒතකොට මොනවාද? කණිකාමී ව්‍යුහයක් තියෙන්න පුළුවන්, ස්තම්භික ව්‍යුහයක් තියෙන්න පුළුවන්, පැටියාකාර ව්‍යුහයක් තියෙන්න විවිධ ව්‍යුහ තියෙනවා. ඒතකොට දැන් පැටි ව්‍යුහයක් තියෙන්න පුළුවන් නේ. ඒතකොට ඒ ව්‍යුහය යන දැන් කාර්යක්ෂමතාවය වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ධනිකනිකාම් එතන ධනිකනිකාම් කියන්නේ වැලිමේ පස. බලපානවා පොහොර භාවිත කාර්යක්ෂමතාවය. බලන්න කියවන්න. පස ටිකක් ප්‍රබල වෙන්න ඕනේ. ඒක පස්සේ යන බලන්න දැන් නෝට් එක හම්බුනාට පස්සේ පුතාට කියලා අපිට ගන්න අවස්ථාව දෙන්න. අංක 5 පසේ යන පෝෂක ප්‍රමාණය. පසේ යන පෝෂක ප්‍රමාණය. පසේ යන පෝෂක ප්‍රමාණය. අංශුදාය වැඩි වෙනවා. ඒක පැහැදිලි පෝෂක ප්‍රමාණය අනුව තමයි උට ඒ යටතේ පාංශ සාධකයට අපි කරුණු පහක් අපි කතා කරන්නේ. මොනවාද? පළවෙනි එක කතා කරා භෝග සාධක, දෙවෙනි එක කතා කරා මොනවාද? පොහොර සාධක, පොහොර භාවිත කාර්යක්ෂමතාවය, තුන්වෙනි එක පාංශ සාධක.
ඊළඟ බලන්න හතරවෙනි එක මොනවද? පාරිසරික සාධක. විශේෂයෙන්ම උතන ඇත්තට දේශගුණික සාධක තමයි පාරිසරික සාධක කොට පහ සාධක. වරහන් පිළිගන්න දේශගුණික සාධක වඩාත්ම වටින දේශගුණික සාධක. පාරිසරික සාධක කියන්නේ පහ සාධකයි දේශගුණික සාධකයි දෙකේ එකතු. උතන අපිට වැදගත් වෙන්නේ පාරිසරික සාධක කිව්වට දේශගුණික සාධක. මොනවාද? වර්ෂාවතන උෂ්ණත්වය ආලෝකය ආර්ද්‍රතාවය ඒ වගේ දේවල්. පොහොර වේදන අවස්ථාවේ කාල ගුණයේද පොහොර භාවිත කාර්යක්ෂමතාව බලපාන. උදාහරණයක් වහින වෙලාවක පොහොර ඉදුවොත් එහෙම භෝගිත පෝෂක ටික අවශෝෂණය කරගන්න ඕනේ. බෑනේ. ඒ දැන් වහින වෙලාවක හොඳටම බාහිර වෙලාවක උෂ්ණත්වයේ දවල් 12ට වගේ යුරියා වගේ දෙයක් දෙවොත් එහෙනම් මොකද වෙන්නේ? වාෂ්පීකරණ ලක් කළා පොහොර භාවිත කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අන්න ඒකට විශේෂයෙන් දේශගුණික සාධක පොහොර භාවිත කාර්යක්ෂමතාවයට බලපාන. බලන්න කියවන්න. කාර්යයට අපිට මේ යටතේ හඳුනා ගන්න පුළුවන් පොහොර භාවිත කාර්යක්ෂමතාවයට බලපාන සාධක. ඊළඟට අවසාන වශයෙන් මීට අමතරව සුදුසු ප්‍රභේද සුදුසු පරතරය මනාජල පාලනයක් ඇති බව රෝග හා පරිබෝධ රහිත බව ඊළඟට වල්ගල් පාලනය සිදු කර ඊට අනුතුරුව භෝගයක පොහොරේ දීම වගේ කරුණු හරහා පොහොර භාවිත කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලිද? මේ යටතේ හඳුනා ගන්න තියෙනවා. බලන්න සමස්ත ඒ කොටස තුළ දැන් පාඩම සම්පූර්ණ කිය ඇති. ඒ වගේ මොනවා හරි තවදුරටත් හඳුනා ගන්න තියෙනවද බලන්න. පාඩම ඔක්කොම දැන් ක්ලියර්ද බලන්න පුතා. ඉස්සරහට හරි කියලා නැවත